ඉන්නේ. පළවෙනි කැටයම කපන්න පටන් ගන්න පවුල. මේ ලෝකේ වෙනස් කරන්න ඉන්න මිනිස්සු බිහි වෙන්නේ ගයක් ඇතුළේ ඉන්නේ බා. පවුලකින්. පවුලකින් දරුවෙක් කාගේ හරි. ඒ දරුවන්ගේ පූර්ණ වගකීම තියෙන දෙමව්පියන්. ඒ දරුවා වෙනස් වෙන්න හදනකොට ඒ දරුවට උදව් කරන්න. මේ ලෝකේ දිහා වෙනස් විදිහට බලන මිනිසුන්ව මම පේන්නේ මුලින්ම පිස්සු වගේ. ඒ පිස්සු චුට්ටක් තේරුම් ගන්න ඕන. අපිට නම්‍යශීලී වෙන්න ඕන. ඒ මනුස්සයව නැවැත්තුවොත් සෑහෙන ලෝක ඉස්සරහට වෙන්න තියෙන දේවල් ටික නවතින. උඹ හිතපන්කෝ මම YouTube පටන් ගත්ත කාලේ දුලත්තයි මට මේ වැඩේ කරන්න එපා කියලා අපේ දෙමව්පියෝ නවතින්න කිව්වනම්. අද මෙතන නෑ නේද? ඔයාව නැවැත්තුවා නම්. අද මේ ඉන්ස්ටිටියුට් අද අපි මේ කරන දේවල් මුකුත් නෑ. මේ මයික් එක ඉස්සරහ අපි දෙන්නත් නෑ. මිනිහෙක් බිසි වෙනකොට පවුලෙන් කියනවා උඹට අම්මා තාත්තා මගේ ඇරෙනවා, ඔයාට සහෝදර සහෝදරි මගේ ඇරෙනවා. ඔයා වීක් වෙනවා කියලා වැඩ කරන මනුස්සයා කොහොමද වීක් වෙනවා බං? කන්සෙප්ට් හදන මනුස්සයා සෑහෙන වීක් වෙන්නේ මනසින්. ලෝකේ පෙර නොවිවිරු දේවල් ක්‍රියේට් කරන මිනිස්සු තමයි මිල අධිකම. ලෝකේ මිල අධිකම තේ කන්සෙප්ට් එක බං. මේ iPhone එක නෙමෙයිනේ බං ගාන මේ ෆෝන් එක හදපු කන්සෙප්ට් එකනේ. ඔක ඇතුලේ තියෙන දේ මොකද්ද මෙකැනිසම් එක? ඔව් ඒකනේ ගණන් වැඩි. මේක හිතපු එකගේ මොලේ හිතාගන්නේ ඉතින්. ඉතින් මම කරන්නේ කන්සෙප්ට් හදන එක ඉතින්. ඒකට කට්ටිය සපෝට් එක දෙනවා. තිබ්බා. දුලාගේ ඒ මයින්ඩ් එක තියෙනවා. දුලාගේ වයිෆ් ගේ ෆ්‍රී මයින්ඩ් තේරුම් එක ගැනීම. තේරුම් ගැනීම. ඒ කියන්නේ දියුණු වෙන මනුස්සයට කවදාවත් ඇඟිලි දික් කරන්න එපා සහ දියුණු වෙන මිනිහෙක් මාස්ටර් කරන්න. දියුණු වෙච්ච දියුණු වෙන්න හදන මිනිස්සු ගාව ඉඳි තමයි ලෝකේ Tamanට තව දෙයක් කරන්න පුළුවන් කියන අදිෂ්ඨානයක් ඇති වෙන්නේ. සහ මම අකමැතිම දෙයක් තමයි බ්ලේම් කිරිල්ල. මට මේ දේ කරගන්න බැරුව ගියේ ඔයා හින්දා. මට අර දේ කරගන්න බැරුව ගියේ අපේ අම්මා හින්දා. අපේ අයියා හින්දා තමයි මට මේ තත්ත්වෙට එන්න බැරුව ගියේ. අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් තමයි අපිට මේක කෙරුවේ. මගේ යාළුවා තමයි මට මේවා කෙරුවේ. ඒ බයිලා. ඒ බයිලා. මම අද උමනාවෙන් මෙතන ඉඳගත්තේ මට කැමති හින්දා. මම තව සතියකින් උඹට කෝල් කරලා කියන්න බෑ මල්ලි අර ඉන්ටර්විව් එකේ ගිය දේවල් කපෝ අයින් කරපන් උඹ මගුලක් කෙරුවේ කියලා. මම නිඳගත්තේ බං. මම දැන් වග කියන්න බෑ මේකට. තමන්ගේ ජීවිතේ වගකීම තමා සතුයි. මේ මොහොත නිර්මාණය කරුවේ උඹ නේ බං. ඉතින් මේ නිර්මාණය ඇතුලේ මමත් දැන් හවුල්කාරයෙක්. මම වග කියන්න ඕනේ මේකට. මගේ ජීවිතේ ගෙවන හැම තප්පරයකටම මම වග කියන්නේ මට. මම කාටවත් බ්ලේම් කරන්නේ. අපේ දෙමව්පියන්ට මාව මාර විදියට සල්ලි වියදම් කරලා තැනකට ගේන්න බැරුව කියලා මම දෙමව්පියන්ට දොස් කියන්නේ ගියේ නෑනේ. හැබැයි ඒක කරන්න පුළුවන් උපරිම කෙරුවන්නේ බං. මම අදටත් එහා තියෙන මගේ යාළුවෝ ඔබලගේ අම්මල උඹලට ඔහොම කෙරුවට අපිට එහෙම කෙරුවේ නෑ. අම්මට ගොඩක් ආදරේනේ. මම සෑහෙන ආදරේ. ඒ ආදරේ කොහොමද විස්තර කරන්නේ? මට කියන්න තීරෙන්නේ. ඒකනේ අපේ අම්මලට තියෙන අවුල. මම විශ්වාස කරනවා අපේ දකුණු ආසියාතික රටවල අපේ අම්මලා සෑහෙන මහන්සි වෙනවා. ගොඩක් මහාන. පිතෘ මූලික සමාජයක් වුණාට අපේ අම්මලාට තමයි සම්පූර්ණයෙන්ම අම්මගේ ඔළුවට බඩට පිළිසිඳ ගත්ත වෙලාවෙ ඉඳන්මනේ. අම්මා උදේ නැගිටලා පොල් ගෙඩිය බින්දලා පොල් ගාන හිරමනේ සද්දට තමයි මං උදේ ඇහැරෙන ඉස්කෝලේ යන්නේ. එලම් තියන්නේ. ඒකෙන් දන්නවා අද ඉස්කෝලේ යන්න ඕනේ අම්ම හැරිලා ඉන්නේ කියලා. තාත්තා මතක් කරනවා. තාත්තා මතක් වෙන වාර ගාන අඩු වෙන්න හේතුව මම අම්මත් එක්ක තමයි ජීවිතේ වැඩි කාලයක් ගෙවුනේ. අවාසනාවන්ත විදිහට තාත්තා මාල් ළඟ ඉන්න කාලේ තාත්තා නැති වෙනවා. heart attack එකකින් මම ඩුබයි කොන්සර්ට් එකේ යනකොට තාත්තගේ අඩුව පියෙව්වේ හැම වෙලේම අම්මා. තාමත් අම්මා මං ගාව ඉන්නවා. ඔය තාත්තව දකින්නේ අම්මගේ තුලින් වෙන්න දෙනවා. ඔව් ඉතින් මොකද තාත්තත් එක්ක ගෙවෙන්න කාලයක් තිබ්බේ නෑ බා. ඉතින් එහෙම කියලා මට තාත්තට ඇඟිලි දික් කරන්න බෑ. තාත්තා අපේ වෙන්නේ රට හිටියේ බා. දැන් මම කවදාවත් බ්ලේම් කරන්නේ නෑනේ තාත්තට බලාපොරොත්තු වෙච්ච දේ යාට කරගන්න බැරි වුණා කියලා. අපිට බ්ලේම් කරන්න අයිතිකුත් නැහැ. නෑ බං මම හැමෝටම කියන කවදාවත් නම් බ්ලේම් නම් කරන්න එපා. මේ හැමදේම වෙනස් කරන්න පුළුවන් Tamanට. අතපය හතර තියෙනවා නම් කන් ඇහෙනවා නම් කතා කරනවා නම් වෙනස් කරන්න බැරි දෙයක් නෑ නේ මල්ලි. වේදනාවෙන් පිරිලා කඳුලෙන් ඉතිරිලා ගිය දවස් අන්තිමට මම ප්‍රතිපත්තියක් විදියට සහ මගේ ඒ කාලේ නම් තියෙන මජර ගතිය මට ඇඬෙන්නේ නෑ. ඇඬෙන්නේ නැහැ. මගේ තාත්තගේ මලගෙදරත් ඇඬෙන්නේ නැහැ. ඇඬෙන්නේ නෑ. ඒක මට ඇඬෙන්න ඉස්සරහට තැන් ඇති. අඬන වලට වඩා නිශ්ශබ්දයිද? ඔව් ගොඩක් වෙලාවට. අඬන්න හේතුවක් නෑ මට. ඒ කියන්නේ මම පොඩි කාලේ සෑහෙන අඬලා තියෙනවනේ මචං. මගේ ජීවිතේ ආපු ප්‍රශ්නත් එක්ක මම සෑහෙන ඒ වැද්දලා ඒක ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ වැඩි. මෙහෙම ඉඳලා ආපු මනුස්සයා මෙහෙම ඉඳලා මම වැටුණත් ආයෙ වැටෙන්නේ මෙතනට. මම දන්නවා එතන තැන. මම දන්නවා ඒක රිදෙන්නේ නෑ මම. දුක කරයි දැන්. දුකක් වුණේ මොකද දැනෙන උඹ රොබෝ කෙනෙක් නෙමෙයි. අපිට දුක් සතුටක් විදිහට දැනෙන්නේ පළමුව මනසත් දෙවනුව හදවතත් අවදි කරන්න. රොබෝ කෙනෙක් වෙන්න කියලා නෙමෙයි කියන්නේ ප්‍රැක්ටිකලි. මොලෙන් හිතන්න. අවුරු ඒවට යෝජනාවක් කරුවා. ජීවිතේට කැමති කියන්නේ නැති කියලා තමන් ළඟට ඇවිල්ලා කැමති කිව්වොත් ඒ අයියේ කියලා දෙපාරක් හිතන්න.